Welcome back to my YouTube channel. අද vlog එක girls day out එකක් මගේ best friends ලා දෙන්නත් එක්ක. මම ගෙවල් ළඟ bus stand එකට ආවා. මගේ එක යාළුවෙක් නම් කලින්ම ආවා. එයාටයි මටයි චුටි වැඩක් තිබ්බා. ඊට පස්සේ අපි මගේ යාළුවා හැමදාම hair cuts කරන සැලුන් එකට ආවා. ඒක තියෙන්නේ හෝමගම. මේ විදියට තමයි hair cut එකට කලින් කොණ්ඩේ තිබ්බේ. සවීගේ hair cut එක කරනකම් මම මේ කල්පනා කරන්නේ මං මොකද්ද කොණ්ඩේට කරන hair cut එක කියලා. මේ වෙද්දි නම් නවෝ ඇවිල්ලා හිටියේ. එයා තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. hair cut එකකට පස්සේ හැමදාම මං කරන්නේ මෙහෙම cam එක on කරන් වීඩියෝ කරන එක. අපි දැන් මේ යන්නේ නම් මහරගමට. ඊට පස්සේ අපි ආවා මගේ අනිත් පියසීන් එක කරන්න. මට පළවෙනි පියසීන් එක කරද්දී නම් චුට්ටක්වත් රිදුනේ නැහැ. හැබැයි දෙවෙනි පියසීන් එක කරද්දී චුට්ටක් විතර තේරුණා. පියසීන් එකක් කරන වෙලාවෙදි මං හිතන්නේ රිදෙන්නේ නැහැ. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා රෑට නිදාගද්දි තමයි ඒක චුට්ටක් විතර රිදෙන්න ගන්නේ. ඊට පස්සේ අපි මේ යන්නේ අපේ කැෆේ එකට. මේ ඉන්නේ නවෝදයා. එයයි සවී තමයි මගේ හොඳම යාළුවෝ දෙන්න. මේ දෙන්නම මගේ ඉස්කෝලේ එකම ක්ලාස් එකේ තමයි හිටියේ. ඊට පස්සේ අපි යන්නේ හොග්වර්ට්ස් කැෆේ එකට. මොකද්ද? මේ කැෆේ එක හදලා තියෙන්නේ හොග්වර්ට්ස් තීම් එකට. ඇත්තටම අපි තුන්දෙනා ගොඩාක් ක්ලෝස්. අපි තුන්දෙනාගේ සීක්‍රට්ස් හැමදේම දන්නේ අපි තුන්දෙනා විතරයි. මෙයාලා දෙන්න නම් මට යාළුවෝ දෙන්නෙක් වගේ නෙවෙයි, මගේ අක්කයි නංගී වගේ. ඒ තරම්ම අපි තුන්දෙනාට ගොඩාක් ආදරෙයි. අපි තුන්දෙනාට ගොඩක් වෙලාවට මීට් වෙන්න වෙන්නේ නැහැ. අපි තුන්දෙනා යුනිවර්සිටිස් 3ක ඉන්නේ. ඒ වුණාට හැමදාම වගේ වරදින් නැතුව එක මැසේජ් එකක් හරි දානවා. අපි A-level exam ඉවර වෙලත් මේ කැෆේ එකටමයි ආවේ. ඉතින් අපිට ඕනුණා මේ වගේම ෆොටෝ එකක් ගන්න. කලින් වීඩියෝ එකේ සවි රන්දුනා එයා වීඩියෝ එකට පේන්නේ නැහැ කියලා. ඉතින් මේ වීඩියෝ එක ගත්තේ එයා නිසා. මට නවෝට කලින් සවිව තමයි හම්බුනේ. එයා මගේ O-levels වලත් මගේ ඉස්කෝලේ එකම ක්ලාස් එකේ තමයි හිටියේ. මං සාමාන්‍යයෙන් best friends ලා තියාගන්න නැති කෙනෙක්.
හැබැයි සවිගෙන් පස්සේ තමයි මං යාළුවන් ගොඩක් ට්‍රස්ට් කරන්න ගත්තේ. මං නම් විශ් කරන්නේ මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක හැමදාටමත් මේ විදියටම තියෙන්න කියලා. දැන් අපි මේ ගෙදර යන්න තමයි හදන්නේ. මේ දෙන්නම ඉන්න හෝමගම නිසා ඒ දෙන්නට එකට යන්න පුළුවන්. මං ඉතින් යන්න ඕනේ අනිත් පැත්තට. අද අපි හිතුව තරම් නම් වීඩියෝස් ගන්න බැරි වුණා. හැබැයි මේ ගත්ත ෆොටෝස් වීඩියෝස් කවදා හරිම අපිට ලස්සන මෙමරි එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලා එන්ජොයි කළා කියලා මම හිතනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Bye!